අයිබෝවන් අපේ ලක්ද YouTube නාලිකාවේ අහලා තිබ්බ නිරන්තරයෙන්ම වරම්ලාභී අයට කොහොමද වරම් ලබා ගන්නේ අලු කුමාර දිස්ත්‍ය වැනි දේවල් කොහොමද ඇඟෙන් අයින් කරගන්නේ එකීමකින් නොඑක් කරුණු කාරණා අපේ ලක්ද YouTube නාලිකාව ඔස්සේ සියලු ප්‍රේක්ෂකයන් අසා තිබ්බා. ඉතින් අපි ඒ තොරතුරු ඔස්සේ ඊටම දුෂ්කර ගමනක් ඇවිත් ඉන්නේ. එනම් හුංගම රන්න කියන ප්‍රදේශයට අපි ආවා. අපට එහිදී නොහිතූ මොහොතක නුස්තු වෙලාවක අහඹලසින් අපි කතරගම්පුරයට වැටෙන වෙලාවේ අපට ගැටුමක් ඉන්නවා කියලා ආරංචිට අපි හොයාගෙන මේ පැමිණි ස්ථානයක් තමයි. එනම් මේ රන්න හුංගම ප්‍රදේශයේ තමයි මෙතුමා ඉන්නේ. අපි කප් මහතා අපේ ලක්දිව YouTube නාලිකාවට තම ආදරෙන් පිළිගන්න අතර අපිට කප් මහතා අනේ කියන්න පුළුවන්ද කොහොමද මේ ඔබ කොහොමද අපි මේ ස්ථානට එන්නේ කොහොමද මේ ස්ථානේ හඳුන්වන්නේ කියලා කප් මහතා අපිට පුළුවන් ද ඔබතුමාගෙන් අසා දැනගන්න. මේ ස්ථානේ දකුණු බටාත කියලා කියන්නේ. දකුණු බටාත හුංගම රන්න. හුංගම රන්න බටාත හන්දිය තමයි කප් මහතා නෙමෙයි මේක මේ දේවස්ථානේ දේවාලේ පිහිටලා තියෙන්නේ. ඔව් කප් මහතා අපිට කියන්න පුළුවන් ද ඔබතුමා මේ සේවාව මේ ජනතාවට මේ එහෙම නැත්නම් අපි කතා කරනවා නරයින්ට වල් කරන්නේ කොහොමද මේක කිනම් අවුරුද්දකද ඔබ මේ සේවාවන් කරන්න කියලා කප් මහතා සඳහන් කරනවා. ඉතින් දැනට අවුරුදු 30ක් විතර වෙනවා කරන්න අරගෙන. ඒ කරගෙන අරගෙන එහෙම කළා මේ සේවයක් වශයෙන් පිනක් බලාපොරොත්තු වෙන්නේ මේ කියන්නේ. ඔව් කීප දෙනෙක් කිව්වා මෙන්න මෙහෙම කප් මහත්තයෙක් ඉන්නවා. අපි ඇත්තටම ගවේෂණය කළ හේව කප් මහත්තයා. දැන් මේ ස්ථාන දැනගන්න සිටියේ නැහැ. අපි එතනින් අහගෙන තමයි මෙතන ස්ථානට ආවේ. ඇත්තටම කප් මහත්තයා විස්තරයක් අපිට එහෙන් අහගන්න ලැබුණා. කප් මහත්තයා අපිට කියන්න පුළුවන්ද ඇත්තටම දැන් වරම් ලාභියෙකුට වරම් මාලාවල් දෙන්න වැටි කරගන්න ඔබතුමාගේ ඔස්සේ පුළුවන්ද කියලා? පුළුවන්. කියන්නේ ඕනම වරම් පාදලා දෙන්න මට කියාවක් තියෙනවා. එතකොට කප් මහත්තයා පුළුවන් ද ඔබතුමාට අර කලු කුමාර දිස්ත්‍ය එකීමකින් නොකී සියලු දෝෂ අයින් කරලා ඒ දේවල් කරන්න ඔබතුමාට හැකියාවක් තියෙද? තියෙනවා. මට පුළුවන් ඒක කරන්න පුළුවන්. ඔව් එතකොට අපේ ලක්දිව YouTube නාලිකාවේ ගොඩාක් දුරට අහන ප්‍රශ්නයක් තමයි කොහොමද පත්තිනි මෑන් වහන්සේ එතකොට මේ කප් මහත්තයා පත්තිනි මෑන් වහන්සේ උදෙසා පුද පූජන වර්තන ගොඩාක් ප්‍රේක්ෂකයෝ ඉන්නවා. එයාලා අහලා තිබ්බා පත්තිනි මෑන් වහන්සේ කොහොමද වන්දනාමානය කරන කොහොමද සුසු වෙලාවල් ප්‍රදාන් කරවද මේ කප් මහත්තයා? සුසු වෙලාවල් නම් දැසන පහට තමයි හොඳම වෙලාව. පත්තිනි මෑන් වහන්සේට. ආයි සවස් කාලයේදී කප් මහත්තයා? හවස් කාලේ කරනවා නම් 9:00මාරත් 7ට පුළුවන්. 9:00මාරත් සුසු නැද්ද කප් මහත්තයා? 9:00මාරත් 10 දක්වා ඒත් සුසුයි පත්තිනි මෑන් වහන්සේට. ඔව්. නැත්නම් රාත්‍රී 12න් පස්සෙත් පුළුවන්.